ආයුබෝවන් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. දිගු කාලෙකින් ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ගම් වතුර සහ එලි කඩාවැටීම් වලින් පස්සේ. ඉතින් මේ බලන්න අපේ ගෙදර ඉදිරිපස මේ ඇල්ල කඩාගෙන වැටිලා මෙතන මගේ ඇන්තූරියම් පැල ටිකක් මෙතන යට වුණා. ටිකක් කියන්නේ ඇන්තූරියම් පෝච්චි 16ක් විතර මෙතන යට වෙලා තියෙනවා. ඉතින් ඒවා ගන්න මේ පස්ස අයින් කරන්න බෑ. මොකද උඩින් ආයෙත් කඩාගෙන එයි කියලා බය නිසා ඒ ටික එහෙමම තියෙනවා. මේ බලන්න ගෙදර පිටුපස කොටස මේ ටිකේ ඔයාලට මතකද මම අල වර්ග මඤ්ඤොක්කා මේ කිරියල කෙසෙල් කජු ගහක් පොඩි බඩ් කජු ගහක් එහෙම තිබුණා. ඒවා ඔක්කොම යට වුණා. ඉතින් මේ ඇල්ලයි බිත්තියයි අතර විතරක් පොඩ්ඩක් පස්ස අයින් කරලා පාදාගත්තා. මොකද කානුවේ වතුරේ යන්නේ නැති නිසා. මෙතන මතකද යාළුවනේ මගේ ලස්සන බිගෝනියා පඳුරක් තිබුණා. ඒකත් සම්පූර්ණයෙන්ම යට වෙලා ගියා. ඉතින් මේ මගේ අනිත් බිගෝනියා ටික ඒ ටික නම් මම මඩ එහෙම සුද්ධ කරලා පස් කැට අයින් කරලා මේ වතුර දාලා සෝදලා ආපහු හොඳට හරි ගස්සලා ගත්තා. ඉතින් මම මේ මොනවත් දේවල් කරන්නේ නැතුව මුගක් දවස් ඔහේ හිටියා. මට හැමදේම මේ පාවෙලා වගේ ඔහේ හිටියා. ඊට පස්සේ මම ආපහු මේවා ඉතින් පිළිවෙලකට හදා ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ මගේ අනිත් ඇන්තූරියම් ටික. මේ ටිකට නම් මොකුත් හානියක් වුණේ නැහැ. නමුත් මේ බලන්න මෙතනත් මේ පස් කන්ද මෙතන තියෙනවා. ඒවත් මම අයින් කරේ නෑ. ඉතින් මේවටත් හුළඟේ කොළ රොඩු අරව මේවා වැටිලා තිබුණා. මම ඉතින් ඒවා හොඳට සුද්ධ කරලා ආයෙත් මගේ ඇන්තූරියම් ටික මේ මෙතන තියෙන ඇන්තූරියම් ටික මම ආයෙත් ලස්සනට හදාගත්තා. මේ බලන්න මගේ ලස්සන රෝස මලක් පිපිලා තියෙනවා. ඉතින් ඒවටත් මට පොහොර හිම දාන්න බැරි වුණා. මේ පහුගිය දවස් ටිකේ සිද්ධ වුණ දේවල් එක්ක. මේ මගේ බිගෝනියා පැල තුන අර එහා පැත්තේ තිබුණ පැල තුනක් මම මේ පැත්තෙන් තියාගත්තා. ඒකටත් මොනවා හරි හානියක් වෙයි කියන බයට. මේ බලන්න මෙයාලත් ලස්සන්ට මල් දීලා තියෙනවා මට වැස්සේ. දැන් නම් වැස්ස වහින කොටත් බයයි, වැස්ස කියන කොටත් බයයි යාළුවනේ. ඉතින් අදට මම ගිහින් එන්නම්, ඔයාලගෙන් සමුගන්නම්. නැවතත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.